පොඩ පැත්තකට ලයින් බයිද පිටසක් වලින්. කහාට කැප්ටන් කරේජ්. ඇයට පුළුවන් ද මාව හොරෙන් බේරගන්න මට යාළගේ හරිම කරදරයි. ඇයි වට සැකද? මම ඕන පියාඹල පෙන්නන්නම්. ඇත්තද? ඒනට තමරිට උඩ පියාඹ ගන්නත් දැන්. මොනවද කියන්නේ? ඔයා කැමති නම් මට පුළුවන් වට ගිල්ලන හැටි කියලා දෙන්න. මොකද ඔයා කැමතිද? මං ගාව එකට රහස් ක්‍රමයක් තියෙනවා. ඇත්තද? කියමු බලන්න රහස් ක්‍රමය මොකක්ද කියලා. ඔව් මෙන්න මං වට පෙන්නන්නම්. ඔන්න එහෙනම් බලාගන්න. දැන් ඔයා ගිල්ලන ලෑස්ති නේද කැප්ටන්? කැප්ටන් කරේජ් ලෝකේ බේරගන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න දැන් ඒ අවස්ථාව ඔයාට හම්බ වෙනවා. ඒක නම් නියමයි. අයියෝ දෙයනේ. කැප්ටන් කරේජ්ගේ මෙහෙම අසාර්ථකයි. එයාට හරියට ගිල්ලන්න බැරි වුණානේ. මං ගිහින් එන්න කැප්ටන් චුට්ටා. මට දැන් කරන්න වැඩ තියෙනවා. මං දැන් ගිහින් පැත්තකට වෙලා ඉඳගෙන පොතක්වත් බලන්න ඕනේ. නැත්නම් චුට්ටගේ පේරෙන්නේ. ඒයි ඔයා තමයි ආව කැටකාලේ මේ ආව කිව්වේ. ඔයාම ගිහලා දැන් ආව අරන් එන්න. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා. මේ දැම්මම ගිහලා ආව අරන් එන්න ඕනේ. මොනවද පඩපඩියෝ කියවන්නේ? මට නම් බෑ කැප්ටන් කරේජ් ආයෙ ගිහලා හොයාගෙන එන්න. මෙලහකට රාක්ෂයෙක් අල්ලගෙන දන්නෙත් නෑ. ඇත්තද? එහෙනම් මම මේ බෝනික්කා දෙන්නෙත් නෑ. ඒයි මෙහාට දෙනවා. මොකද උඩ වෙලා තියෙන්නේ? ඉස්සර දෙන්නේ නේද? ඔන්න මේ බෝනික්කා පියාඹනවා. පඩපඩියා දැම්මම ගිහලා මගේ බෝනික්කා අරගෙන එන්න කිව්වේ. නැත්තම් කුටි කන්නයි වෙන්නේ. මුලින්ම ඔයයි වැරද්ද කරේ. නෑ ඔයා පටන් ගත්තේ. අප්පච්චි කැප්ටන් කරේජ්. අනේ මගේ බෝනික්කා. කොහොමද මේ සුප්‍රීවීරයෙක් මේ දැන් කානුවක් අතට වෙලා ඉන්නේ? අනේ චුට්ටෝ කැප්ටන් කරේජ් කියන්නේ ඇත්තටම සුප්‍රීවීරයෙක් තමයි. ඔයත් එයා වගේම දක්ෂයිනේ. කැප්ටන් කරේජ්ගේ ගොල්ලෙක් තමයි. ඇත්තද? ඔයා කියන්නේ ඔයා දැන් අඬන බවෙක් නෙමෙයි කියලාද? මට නම් එහෙම පේන්නේ නැහැ. ඔයා හිතාගෙන ඉන්නේ මං අඬන බබෙක් කියලා නේද? කැප්ටන් කරේජ් වගේම මමත් සුප්‍රීගානේ වීරයෙක් තමයි. හරි දැක්කේ? වව්! ඔයා ඔය කියන්නේ ඇත්තමද? ඔයාත් ඇත්තටම සුපිරිවීරයෙක්ද? ඒකෙන්ම එහෙනම් ඔයා ලෝක රක්ෂණගේ බේරගන්න ලෑස්තිද? කියන්නකෝ. පිටසක්වල ජීවින් පරද්දන මට ඔක ගේමක් නෙමෙයි යක්කේ. යෝ! එහෙනම් ගිහිල්ලා මගේ බෝනිකා ඔයාගේ කැප්ටන් කරේජ්ගේ දැම්මම අරගෙන එන්න. ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. ඔයා තමයි දක්ෂයා. යේ! දැන් තමයි කැප්ටන් චුට්ටගේ වැඩ පෙන්නන වෙලාව. එකපාරට කරලට වඩා මේක අපි ප්ලෑන් කරලා කරමුද? ඒ කියන්නේ ඔයා මේ බය වෙලා නේද ඉන්නේ? මට මේ ඉඳන් උණ කටියක් තිබ්බ දැන් ටිකක් වැඩි වෙගෙන යනවා වගේ. හොඳයි එහෙනම් අපි මේ විදිහට කරමු. අපි මුලින්ම අතන වැඩ කරන එක්කනේ එහාට මෙහාට වෙනකන් ඉමු. ඊට පස්සේ අපි අර රූම ඇතුළට ගිහිල්ලා කැප්ටන් කරේජ්යි මගේ බෝනික්කව අරගමු. ඊට පස්සේ ඊළඟට අපි ආපහු එළියට එන්න ඕනේ. අපිට මෙහෙමට යන්න මොනවද ඕන කරන්නේ? මම අර ටීවී එකේ දැකලා තියෙන අර මොකද්ද මේ අර වෙපන් එක ස්පේස් එක අර තව මොනවද මේ කතා කරන්නේ? අර වෝකි ටෝකි දෙක අන්න එකත් ඕනේ නෝනේ. සායක චුට්ට අමතන්න. මේ සායක චුට්ට කතා කරන්නේ. ඉලක්ක ලං වෙනවා. ඔන්න ආයෙත් මං කියනවා ඉලක්ක ලං වෙනවා. මීළම පත්තර කියු කොයනවද මන්දා? සායක චුට්ට අමතන්න. මේ සායක චුට්ට කතා කරන්නේ. අපි ඉලක්කේ හැම විනාඩි 15කට පාරක් එළියට එනවා. අපි ඒක දැනගත්ත එක හොඳයි නේද? ඔන්න එයා දැන් එළියට එනවා. සායක චුට්ට අමතන්න. මං කියන දේ අහනව නේද? මන් දැන් තියනවා. අපේ මහත්තයා ඔයා මගේ හෑන්ඩ්ෆෝන් එක දැක්කද? මේ ඒජන්ට් උත් කතා කරන්නේ. ඔයාට මම ඇහෙනවද? ඇහෙනවද කියන්නකෝනේ. ඔව් මට එයා හොඳට ඇහෙනවා පොන් පැටියෝ. කියන්න. 10:14 වෙලාව. මට පේන විදිහට එයා මෙතන නෑ. කොහෙද ගිහිල්ලා? කැප්ටන් කරේජ් ප්‍රින්සස් සලීවයි 10:14ට බේරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. 10:14ද? මං ගණන් හදපු වෙලාව හරියටම හරිනම් මේක තමයි හොඳම වෙලාව ගිහින් යාළුවා බේරගන්න. සායක චුට්ටි. මට තාම අපේ ඉලක්කය හරියට පැහැදිලිව පේන්නේ නෑ. මං හිතන්නේ එයා තාම උමගේ වෙන්නේ නැති. යන්න සායක චුට්ට යන්න. මම දැන් උමක තියෙන ප්‍රදේශයට ඇතුල් වෙලා ඉන්නේ. ඔයාට ඇහෙනව නේද? ඔන්න මං කියපු තැනට ඇවිල්ලා ඉන්නේ. ගොළු වෙලාද? උත්තර දෙනවකෝ.
ඉවරයි. මලල සේකරයි සායක චුට්ටි අමතන්න. අර තඩි අංකල් උඩට එන්න හදන්නේ. මන් දැන් මොකද කරන්න ඕනේ? මෙහෙම නවත්තන්න සහායක චුට්ටා. දැන් මම ගෙදර යන්න. මං ඉවරයි වගේ. ඉතින් අපොච්චේ මං තව ටිකකින් ඉවරයි. අපි ඉලක්කෙ දැන් කොහෙට හරි යන්න වගේ හදන්න. මං එයා ගැන ඇහැ ගහගෙනම ඉන්නවා. ඒ ඊට කලින් මම මෙතනින් පැනගෙන ඉන්න ඕනේ. මං ඔයාලට පස්සේ කතා කරන්නම්. කොහෙද මේක දාන්නේ? චුට්ටා ඔයා මේ වැඩේ කොහොම හරි කරන්න ඕනේ. හැබැයි ඊට කලින් තාත්තගේ ෆෝන් එක අරගෙන එන්න. මං කියන්නේ එහෙම නේද? හරි හරි මට තේරෙනවා. චුට්ටි ඔය මගේ හෑන්ඩ් ෆෝන් එක එහෙම දැක්කද? ඔයාගේ ෆෝන් එකද? නෑ තාත්තේ මං ඒක හම්බුනත් ඔයාගේ අතටම ගෙනල්ලා දෙන්නම්. ඔයා බය නැතුව ඉන්නකෝ. Thank you. දැන් හරි. හරි. පටංගම්. ඔයා තාත්තගේ ෆෝන් එක ගත්ත තැනටම ගිහින් දැම්ම නේද? ඒ ඔයා හිතුවද මම මෝඩෙක් කියලා? මං ඒ ගත්ත තැනින්ම තිබ්බා. අඩුම තරමේ යාට මගේ ඇඟිලි සලකුණුවත් හොයාගන්න බෑ. හරි දැන් වට ආව පේනවද? ඔව් මට පේනවා. එයා දැන් මේ උමගෙන් එළියට එන්න හදන්නේ. උදේ 11යි විනාඩි 15යි. මං හිතන්නේ උඩට එන්නෙත් ඔයා බලන්න වෙන්නේ නැති. මොකද කියන්නේ ඔයා බය වෙලා දින්නේ. කිව්වනම් මාළක සුපිරි වීරයෙක් කියලා නේද? ඔව් මං සුපිරිවෙක් තමයි. නෑ ඔයා බයගුල්ලේ තමයි. මහා බොරුකාරයෙක්. නෑ පිටසක්කුලි මං කාටවත් බය නෑ. මං බයකුල්ලෙක් නෙමෙයි. එයාගේ මූණ දැක්කම බය පේනවා. නෑ කිව්වනේ. ඔව් නෑ. ඔව් නෑ. ඔව් කිව්වනේ. නෑ. ඔව් ඔයා බය වෙලා තමයි. අයියෝ ඉවරයි. මං හිතන්නේ අපි ඉලක්ක කොහෙටද ගියා වගේ. අර ඉන්නේ පේන්නේ. මං හිතන්නේ එයා අපි ගෙවල් පැත්තට එන්න හදන්නේ. එයා අපි අල්ලගෙන ඇයි දන්නේ. අයියෝ අපි මොකද කරන්නේ දැන්? කියනවා කොයි මොඩ මොලේට එන්නත් අයිඩියා එක. පාට දෙන්න. අයියෝ අපි මොකද කරන්නේ? මට කිව්වට බය වෙලා නේද ඉන්නේ. මොඩෙන් පරපැටියෝ. අපේ බාගේ කිසිවලම හොයනවා එනවා පල්ලෙහාට එවල කෑම කන්න. ඇයි මේ? මං ඔයාලට කිව්වේ නෑනේ අද නිවිති හදලා තියනවා කියලා. දැන් 1:20යි. මං ගණන් හදපුවා හරිනම් අපේ ඉලක්කය මේ වෙනකොට දවල් කැමරට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේම එයා තව විනාඩි 5ක් ඇතුළත මෙහෙට එන්න ඕනේ. අපිට ඒ හම්බෙල වෙලාව වැඩිත් එක්ක. ඔයාගේ ඔරලෝසු වෙලා වැරදි. දැන් 1:22යි. අපිට තව විනාඩි 3යි තියෙන්නේ. හරි අපි දැන් මොකද කරන්නේ? අපි ඉක්මන් කරමු. ඔයාට ෂුවර්ද විනාඩි 3යි කියලා? ඒ අපිව අල්ලගත්තොත් මොකද වෙන්නේ? එහෙම වෙන්නේ නෑ. ඔයා බය වෙන්න එපා. මං කිව්වනේ මං සුපිරි වීරයෙක් කියලා. හරිද? ඔයා තමයි දක්ෂ පරපැටියෝ. ඔයා යන්න. මම ඔයාට පස්සෙන් ඉන්නම්. මට හොඳ අයිඩියා එකක්. ඔයා ගිහින් එයා බලාගන්න. මං වගේ පිටිපස්සෙන් ඉන්න. එතකොට අපේ මේම ගොඩනේ. නෑ නෑ. ඔයාලා දැන් සුපිරි වීරයෙක් කියලා කිව්වේ. ඔව් මං එහෙම තමයි. කොහොමද ඉතින් ළමයිනේ? මම මේ ඔයාලගේ සෙල්ලම් බඩු ගෙනාවා. ඔයා හිතන්නේ අපේ ගේ ඇතුළට මේකද? මන් දන්නේ ඔයා එළියට ගිහලා බලන්න. ඔයා මට වඩා වැඩි බල්ලි. ඔයා ගේ බලන්න. එයා ඇවිල්ලා දන්නේ. අපි කෝකරත් පැය දෙක තුනක් යනකම් මේක අස්සේ හැංගිලා යමු. එහෙම නේද? හරි හරි. ඔව් මේ අපේ පොඩි උන් දෙන්නගේ සෙල්ලම් බඩු තමයි. බොහොම ස්තුතියි ගෙනල්ලා දුන්නට. අයියෝ කොසුළු දෙයක් නේ. චුට්ටා චුට්ටි කොහෙද ඉන්නේ? ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. මුලින් ඔයා ගිහින් බලන්න. මෙන්න ඔයාලගේ සෙල්ලම් බඩු නේද? Thank you තාත්තා. කොහෙන්ද මේ ඔයාට හම්බ වුනේ? ඔයා උඹ ගැතුළට ගිහලා දෝ අරගෙන ආවේ. ඔයාට කරදරයක් වුනේ නැද්ද? ඔයා කොහොමද ඒක කළේ? මොනවා? ඇයි ඔයාලට අම්මා කලින් කියලා නැද්ද? මං ඔයාලගේ තාත්තා වෙන්න කලින් රහස් පරීක්ෂක වැඩ කරලා තියෙනවා. ඉරියා. අම්මට බය වුණාට ඇත්තටම පුදුම වැඩකාරයෙක්. එයා නම් ඔය කිව්වේ බොරුවක් චුට්ටෝ. දැන් මට තේරෙනවා ඔයා බොරු කියන කෙනා ගත්ත කාගෙන්ද කියලා. කඩවා ගන්න. මමත් කවදාරි තාත්තා වගේ රහස් පරීක්ෂකෙක් වෙනවා. එතකොට දැනගන්න පුළුවන් මේ චුට්ට කොල්ල කවුද කියලා. මොකද? ඔයා බිලක් දැක්ක ගමන් බය වෙනවානේ. අයියා මේක කොහොමද වෙන්නේ? මං කාටවත් මෙච්චර කෝල් කරන්නේ නැහනේ. මගේ බිලත් වැඩි වෙලානේ. වෙලාවකට මේ සෙල්ෆෝන්ස් උත් මහා කරදරයක්.
බාහිර කවුරුත් නෑ වගේ. ඉක්මනට යන්න. මම කපඩා කමරේද හම්බෙන්නේ? කො ඔයාලගේ එක තියනවද? ඔව් තියෙනවා. හැබැයි මේ කාටවත් කියන්න එපා. පිරිසක් වල ජීවින් දැනගත්තොත් ඔක්කොම ඉවරයි. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හෙලෝ පිටුහදලේ චිත්‍රපටක් කීයද? මේ චිත්‍රපොත් දැන් නෑනේ. හැබැයි ඒව මෙහි නෑ කියලා වෙන කාටවත් කියන්න එපා හරිද? වව් මේක නම් මාරයි. නෑ ඕනේ නෑ. හරි එහෙනම්. අපි ගිහලා නිදානයක් හොයමුද? බෑ කියලා කිව්වනේ. හේයි, එහෙනම් අපි මිලිපිත්තක් අරන් ගිහින් මාළු බාමුද? මොකද කියන්නේ? මං කියන්නේ තේරෙන්නේ නැද්ද පිටසක් වලින්? මටයි කැප්ටන් කරේත් එක්ක කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඔයත් එක්ක ශ්‍රී ලංකාවෙන් බෑ. මම දැන් කාර්ය බලනවා. කැප්ටන් කරේජ්ට එයාටයි කරන්න ගොඩාක් වැඩ තියෙනවලු. මට දැන් ගිහිල්ලා එයාට හොඳ පාඩමක් උගන්වන්න වෙයි වගේ. මොකද කියන්නේ සැලි? මං කිව්ව දේ හරිද? චුට්ටි තමයි දක්ෂයා. ඔව් මං මේක දන්නවා. මම ගොඩාක් දක්ෂයි. අපේ මහත්තයා තව පොන්චි එකෙක් අපිට හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? හරි මං ඒක මෙහෙලුට කිව්වේ නේ. හොඳයි සැලි. එහෙනම් අපි දෙන්නම ගිහලා වැඩේට බහිමු. යමු. චුට්ටි තමයි දක්ෂයා. හරි මම දන්නවා. තාත්ති මොකද එයා බය වෙන්නේ? මූඩ් නෑ. මට හිතාගන්න බෑ. මගේ ඔළුව තෝන්තු. ඔයව ගණන් ගන්න එපා පැටියෝ. තාත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා මේ පොඩි දෙයකට බය වෙලා. මට හිතාගන්න පුළුවන්. කැප්ටන් කරේ බලාගෙන අන්න අපිට අනිත් ග්‍රහලෝකවල කට්ටිය පාර දෙනවා. අපිත් අපේ ආයතනයෙන් එකලට පාර දෙමු. ඩිෂුම්. මොනවාද බලාගෙන ඉන්නේ පිටසක් වලේ? අන්න පියාඹන පිස්සයක් යනවා. කොහෙද? කොහෙවත් නෑ පොඩි පැටියෝ. එයාට මේක ඕන නම් ඇවිල්ලා අරගන්නවා. මම කැප්ටන් කරේච්ච දෙනවා. කොහෙද යන්නේ? ඔයාට කොහොමද මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න උනානේ. මම කැප්ටන් කරේච්ච කොට දෙන්නයි කිව්වේ. සෙල්ලම් මේක අරගන්නවා පොඩි චුට්ටා. චුට්ටි. ඕක මෙහෙට දෙනවා. නෑ පොඩි පැටියෝ. මේක දෙන්න නම් කොහොමදවත් විදියක් නෑ. මං හිතන්නේ අභ්‍යවකාශය කරා පියාඹගෙන ගිහින් පිරිසක්වල ජීවින් හොයනවා ඇති. අපි යාට යාගේ පාඩේ වැඩ කරගන්න දෙමු අනේ. අපි මොකටද බලන් ඉන්නේ? ඔයා ඇවිත් මාත් එක්ක කාඩ් සෙල්ලම් කරන්නනේ. ඔයා කියන්නේ බොරු. මං කැමතිලා ඔයත් එක්ක සෙල්ලම් කරන්න. අනික කැප්ටන් කරේත් මට නොකිය කොහෙවත් යන්නේ. ඔයා කටේරියොත් කියන්නේ බොරුක්. ඔයා කොහෙද කැප්ටන්? කොහොනෑනේ? කැප්ටන් කරේජ් ලෝකෙ බේරගන්න ආවා. බය වෙන්න එපා කැප්ටන්. මං ආවා ඔයා බේරගන්න. ඔයාගේ මාත් කැප්ටන් හොයාගෙන වගේ නේද? ඔයා කැප්ටන් කරේච්ච ඇල්ලුවොත් මං ආව අභ්‍යවකාශයට විසි කරනවා දැනගන්න. මොඩ පිටසක් වලින්. ඔයාම බය කරන්න හදන්නේ පොඩි පැටියෝ? ඔව් එහෙම තමයි. ඔයා මොකක්ද කිව්වේ? මට ඕන දෙයක් මං කියනවා. මේක මගේ කට. ඔයාට බෑ මාව නවත්ත. අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඇත්තද? එහෙමද හිතාගෙන ඉන්නේ? කැප්ටන් කරේ ජය වේවා. කැප්ටන් කරේ චෝරකම් කරන්න දෙනවා. යාට බයින්න.
මේක බොහොම භයානකයි. පැත්තකටලා ඉන්නවා මොඩි. හරි බය වෙන්න එපා. මට වාගේ කැප්ටන් කරේජ් අරගෙන යන්න ඕන කමක් නැහැ. එයා ඉතින් හැප්පුණත් හැප්පෙන්නේ මේ පොඩි ප්ලාස්ටික් ඩයිනෝසෝර්ලත් එක්කනේ. මොනවා? ඔයගෙන් මේ සෙල්ලම් ඩයිනෝසෝර් කෙනෙක් කියලාද? මෙයා ඇත්තටම ඇත්ත කෙනෙක්. අනේ ඒකට මොකට කියනවද? නරක දාගේ කැප්ටන්ට මීට වඩා හොඳ හතරෙක් හිටියානම්. හරියට නිකන් මේ මං කියන්නේ හරියට ලොකු දියනායක් වගේ එකක්. මොකද කියන්නේ? මොකක්? ලොකු දියනායක් කිව්වා? ඔව් ඒ අතරම් භයානක පිටසක්වල ජීවික් මේ මුළු අවකාශවත් නැති ඇති. එයා මිනිස්සු හිතන්නේවත් නැති වෙලාවට ඇවිල්ලා කපාරටම පාර දෙනවලු. ඇත්තමයි. වව්! ඒක නම් නියමයි. මේක තමයි දැන් කැප්ටන් කරේට්ගේ වැඩ පෙන්නන වෙලාව. එන්න චුට්ටු. දැන් මේ ලෝකෙම ආරක්ෂාව ඔයාගෙන් තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට යමු. මෙතනින් තමයි මේ පිටසක්වල ජීවික් නිතරට යන්නේ. එහෙනම් ගිහලා ඒ දියනාව හොයලා විනාශ කරලා දාන්න කැප්ටන් කරේට්. මම දන්නවා ඔයාට පුළුවන් කියලා. ඔව් ගිහිල්ලා යනවා විනාශ කරලා දාන්න කැප්ටන්. ජයවේවා. කැප්ටන් කරේට් දැන් මේ කොපටට ගිහින් පහළට ගිහිල්ලා මහා සාගරයට යන්න හදන්නේ. එහෙනම් එයාට සුබ ගමන් කැප්ටන් කරේජ්. ඔයා මේ ලෝකෙ වෙනුවෙන් කරපු සේවය අපි අගය කරනවා. මට සමා වෙන්න පණ පැටියා. මං හිතන්නේ එයා මේ ලෝකෙ වෙනුවෙන් කරපු සේවය ඕනවටත් වැඩි. හරිනම් ඔයා එයාගෙන ආඩම්බර වෙන්න ඕනි. බෑ චුට්ටා මට නම් කොහොමටවත් බෑ ඔයාව කොමඩ් එක ඇතුළට දාලා ෆ්ලෂ් කරන්න. ඉතින් අපි කැප්ටන් කරේට් හොයාගෙන මේ ලෝකෙ බේර ගන්න ඕනේනේ. අනේ අම්මේ. කැප්ටන් කරේට් අනේ මට සමා වෙන්න. ඔයාව මේ මෙහෙමට කිසිම ආයතනයක් නැතුව යවුවට. අනේ මට සමා වෙන්න. මං ඔයාට එහෙම කරන්න හිතුවේ නෑ. සමා වෙනව නේද? මං ඔයාට මෙහෙම කරපු අයගෙන් පරි ගන්නවා. පොට්ටි මෙන්න කෝල් එකක්. දෙන්න ජම්පු. හෙලෝ. කවුද මේ කතා කරන්නේ? පණ පැටියා මගේ සැලී වාපව දෙන්නයි කිව්වා. සමා වෙන්න පිටසක්වලි. මං එයාව දෙන්න නම් කැමතියි. ඒත් ඉතින් දෙන්න බෑනේ. එයා දැන් ඉන්නේ මූදනේ. ඇත්තද? එයා හිතනද මං ඔය බොරු වලට රැවටේ කියලා? සැලීව දුන්න නැත්නම් මං ඔයාට හොඳ වැඩක් කරනවා. ඇත්තද? එයා දැන් කැප්ටන් කරේට් එක මූදරලා මාළු අල්ලගෙන ඇති. අයියෝ මං ඇත්තටම හිතන් හිටියේ ඔයාට කැප්ටන් කරේජ් කෙනෙක්ව අරන් දෙන්න. එතකොට එයාට දෙන්නෙක්ම ඉන්නවනේ. එයාට ලෝකෙ බේර ගන්නත් ලේසි වෙනවා. බෑ කියලා කිව්වනේ චුට්ටා. මොකක්ද මල්ලි? මේ පොඩි සෙල්ලම් බඩුවකින්ද ඔයා මොකද මේ මූඩ් ගහලා ඉන්නේ? එන්නකෝ. ඔයා මේ පාරත් ඇවිල්ලා මාත් එක්ක කාඩ් ගහමුකෝ. මන් නිසා තමයි කැප්ටන් කරේට් මෙහෙම දෙයක් වුනේ. මේ ඔක්කොම මගේ වැරදි. එහෙම දෙද්දි මං කොහොමද ඔයත් එක්ක සෙල්ලම් කරන්නේ? ඔයාට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැද්ද? හරි. ඔයා බය වෙන්න එපා. කැප්ටන් කරේජ් කොහොම හරි බේරෙයි. එයා මගේ සැලීවත් හොයාගෙන ඉක්මනටම ආපහු එයි. දැන් ඔයා අමතක කරලා එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න. මට ඔය කරන්න හිතක් නෑ මෙයා. මේක අහගන්නවා මෝඩයා. අපි එකඟතාවයකට එමු. ඔයා මාත් එක්ක කාඩ් සෙල්ලම් කරන්න આવොත් මං ඔයාට ආපහු කැප්ටන් කරේජ් ගෙනත් දෙනවා. තේරුණාද? දැන් ඉතින් පහක් දාන්න. අම්මේ මල්ලි ගොඩක් දුකින් ඉන්නේ. යාගෙන සෙල්ලම් බඩුව නැති වුණ නිසා. අර කැප්ටන් කරේජ්ගේ මූණ තියෙන මැගසින් ටිකකෝ. ඔයා මොකටද ඒව ගැන මගෙන් අහන්නේ? මං එයාට කලිනුත් කිව්වා බෑයි කියලා. තාත්තේ අනේ මං කියන දේ අහන්නකෝ. අම්මා එපා කියලා කියනවනම් එපා තමයි. මට නම් බැවුවට එන්න. එහෙනම් මං දැම්මම ගිහින් අම්මට කියනවා මට සෙල්ලම් කරන්න චූටි නංගියෙක් ඕනේ කියලා. සෙල්ලම් කරන්න නංගී කොනේ කිව්වා. ඇයි මල්ලි මදිද? මදි තමයි. මල්ලිත් කී ඉන්නේ එයාට සෙල්ලම් කරන්න චූටි නංගියෙක් ඕනේ කියලා. මං හිතන්නේ අම්මත් ඒ අදහසට කැමති වෙයි. අම්මා ඔය වගේ පුංචි විහිළු කරන අඳුනේ මටත් ඔහොම විහිළුවක් කිව්වා. ඔය ඒව ගණන් ගන්න එපා. අම්මේ නයි මල්ලි පොඩි දෙයක් ගැන කතා කරගත්තා. මං එන්නම්. හරි මෙන්න මේක තියාගන්න. ඔන්න අම්මට එහෙම ගිහිල්ලා කියන්නේ නංගී කොනේ කියලා. තේරුණාද? එහෙම වුණොත් මං ආයේ කිසිම දෙයකට සල්ලි දෙන්නේ නැහැ. Thank you තාත්තා. හරි දැන් ගිහිල්ලා වාට ඕන දෙයක් කරගන්න. ඉතින් මගේ පණිපැටිය දැන් කවුද දක්ෂයා? හරි. ඔයා තමයි පිටසක්වලි. ඔයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම අක්කා කියලා කියන්නේ. ඒ වගේම මම ඔයාට ගොඩාක් ආදරේ කියලා කියන්නේ. ඔය තමයි මේ ලෝකෙන් ලස්සනම අක්කා. මං ඔයාට ගොඩාක් ආදරේ. ඒ වගේම ඔයා ගොඩක් බුද්ධිමත්, දක්ෂයි, කඩිසරයි. දැන් ඇවිල්ලා මට කාඩ් ගහන්නකෝ. මොකක්දනේ? මට කම්මැලි. මං අයත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ පිටසක්වලි. මට දැන් කැප්ටන් කරේජ් ඉන්නවා. අපි දැන් එකතු වෙලා ලෝකෙ බේර ගන්න යන්න තියෙනවා. තේරුණාද? බොරුකාරයා. ඔයා මට ප්‍රොමිස් කරා මාත් එක්ක කාඩ් ගහන්න එනවා කියලා. ඔයා මාත් එක්ක පහමත් දෙන්න. ඔයා නම් කරපනරකයි. ඉන්නවා. හොඳ පාරක් ගන්න. ඒත් ඒක කරේ බොරුවට. මං කැප්ටන් කරේජ් අරගෙන ගිහින් ආයෙ මතර තියන අය ගාවට දානවා.
එපා ඔහොම ඉන්නවා අම්මා